2021 නොවැම්බර් 21 වන දින අප ක්‍රිස්තුස් රජාණන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවයේදී අප මීසමේ නවක මීසම් සේවක පියතුමා ලෙස ගරු රංජිත් මදුරාවල පියතුමන්ව ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නා ලදී. 2021 වසරේ සිට 2026 වසර දක්වා වූ මේ ආශිර්වාදලත් කාල සීමාව තුළ අප මීසම් පවුල වෙනුවෙන් ඔබ වහන්සේ ඉටු කළ මෙහෙවර අතිමහත්ය. මෙම වසර 5 පුරාවටම අපගේ ඇදහිල්ල පෝෂණය කරමින් පැවැත් වූ ජනවන්දනා මෙහෙයන් රැසක් ඔබ වහන්සේගේ මඟ පෙන්වීමෙන් අර්ථවත් ලෙස සංවිධානය විය. චතාරික සමයේ වන්දනා ගමන් ඇතුළු ගොප් ඉරුදිනෙන් ආරම්භ වන ශුද්ධ වූ සතිය තුල පැවැත්වෙන මෙහෙයන් තුලින් අප සමිදානන්ගේ පාස්කු අභිරහස ගැඹුරින් අත්විඳෙමු. එමෙන්ම පෙන්තකෝස්ත මංගල්‍ය, මැයි මංගල්‍ය, ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය, අප දේවස්ථානයේ වාර්ෂික ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය මෙන්ම නත්තල සහ නවවසරේ ආශිර්වාදලත් දිව්‍ය පූජාවන්ද බැතිමතුන්ගේ මහත් හරසරින් සමරන්නට අපට වරම් හිමි විය. එමෙන්ම අපගෙන් සමුගෙන ගිය ආදරණීයන් මහත් බැතියෙන් සිහිපත් කරමින් සුසාන භූමි පරිශ්‍රයේ පැවැත් වූ දිව්‍ය පූජාවන් සහ සොහොන්කොත් ආශිර්වාද කිරීමේ මෙහෙයන් තුලින් අප සියලු දෙනාගේ හදවත් වෙත ගෙනාවේ අති මහත් වූ ආධ්‍යාත්මික සැනසීමකි. එපමණක් නොව දේවස්ථාන භූමියෙන් ඔබට යමින් අපගේ කලාපීය පවුල් වෙත දිව්‍ය සත්ප්‍රසාදීය ආශිර්වාදය රැගෙන යාමට ඔබ වහන්සේ සංවිධානය කළ කොට්ටාස දිව්‍ය පූජාවන් මගින් අපගේ මීසම් ජනතාව අතර සහෝදරත්වයේ සහ ඇදහිල්ල තව තවත් තහවුරු විය. ඔබ වහන්සේගේ එඬේරික නායකත්වය යටතේ අප දේවස්ථානයේ නව මාවත් කිහිපයක්ම විවර විය. දේවස්ථානයේ තොරතුරු සහ මෙහෙයන් සංනිවේදනය කිරීම උදෙසා නව මුහුණුවරකින් පිහිටුවන ලද මාධ්‍ය ඒකකය සහ සභාවේ ශක්තිය වන තරුණ පරපුර ඒකරාශී කරමින් නව මුහුණුවරකින් ආරම්භ කළ තරුණ සමිතිය මගින් අපගේ මීසම් මෙහෙවර සජීවීව ඉදිරියට ගෙන යාමට හැකි විය.
එමෙන්ම අපගේ දහම් පාසලේ දූදරුවන්ගේ ඇදහිල්ල මෙන්ම කලාත්මක කුසලතාවයන්ද ඔප්නැංවීම උදෙසා ගායනා තරඟ, චිත්‍ර තරඟ, ක්‍රීඩා උත්සව ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට ඔබ වහන්සේ ලබා දුන් දිරිගැන්වීම සහ මඟ පෙන්වීමද අතිශයින්ම අගය කරමු. එපමණක් නොව 2021 සිට 2026 දක්වා වූ කාලය තුළ අප දේවස්ථාන පරිශ්‍රයේ සිදු වූ භෞතික සංවර්ධනයද අතිශයින්ම අගය කළ යුතුය. දිව්‍ය පූජා මෙහෙයන් සඳහා බැතිමතුන් සක්‍රියව සම්බන්ධ කර ගැනීමට පූජාසනයට ඉහළින් සවි කළ නව ප්‍රදර්ශන තිර, බැතිමතුන්ට වඩාත් ඉඩකඩ සහිතව යාචනා කිරීමට හැකිවනසේ ප්‍රතිසංස්කරණය කළ දිව්‍ය සත්ප්‍රසාද කුටිය, අලුතින් විවෘත කරන ලද කොන්ත කඩය, අලංකාර වූ දේවස්ථාන භූමිය සහ පහන් 100කට අධික සංඛ්‍යාවක් දැල්විය හැකි පරිදි ප්‍රතිසංස්කරණය කරන ලද ලූර්දු ගුහාව ඔබ වහන්සේ අපට දායාද කළ නොමැකෙන සලකුණු වේ. ඔබ වහන්සේ අප දේවස්ථානයේ වෙනුවෙන් කැප කළ කාලය, ශ්‍රමය සහ ආදරය උදෙසා සමස්ත මීසම් පවුලක් ලෙස අපගේ හදපිරි ප්‍රණාමය ඔබට පුද කරමු. ඔබ වහන්සේගේ ඉදිරි දේව සේවයටත් ජීවිතයටත් ස්වාමීන් වහන්සේගේ මහත් ආශිර්වාදයක්, ක්‍රිස්තු රජාණන්ගේත් ශුද්ධ වූ දේවමවුන්ගේත් රැකවරණයත් නිතතින්ම ලැබේවායි අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. ජේසු පිහිටයි පියතුමනි.